නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්මය කියලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු සාමණේර වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, දැන් මේ 2025 වර්ෂයේ අපි දවස් කාලය තුල පටන් ගත්ත දවසේ ඉඳන් හැම සෙනසුරාදා දවසකම මේ ධර්මයේ ශ්‍රවණය කළා. ඒකට අද තමයි අන්තිම දවසේ. ඊළඟ සතියේදී අපිට මේ භික්ෂුන් වහන්සේලාට ස්වාමීන් වහන්සේලාට වස් පවාරණය කරන්න තමයි තියෙන්නේ. ඒකට අද අන්තිම දවස නිසා අන්තිම දේ මොකද්ද මේ ශාසනය? ශාසනය අවසානයේ මම කියන්නේ ශාසනය අවසානයේ නෙමෙයි. ශාසනය අවසානයේට අපිට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? නිවන් අවබෝධනේ. ඒ නිසා අන්තිම දවස නිසා ටිකක් ඒ නිවන ඍජුවම නිවන ගැන කතා කරන නිවන කරා යන්න ඊටාම උපකාරී වන ලස්සන දේශනාවක් තමයි අද අපි ඉගෙන ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ඇවිල්ලා අහනවා භික්ෂුන් වහන්සේ නමක්, ස්වාමීනි මට මේ හුදකලා විවේකයේ ඉන්න ආසයි, මම හුදකලාවේ බණ භාවනා කරන්න මට කෙටියෙන් දහම් අනුශාසනාවක් කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙනම් භික්ෂුව මේ විදිහට දැනගන්න කිව්වා. ඔබ යමකට බැඳුනොත් ඔබ බැඳෙන්නේ මායයට. මොකද්ද? මායයට. ඔබ යමකට බැඳුනොත් බැඳෙන්නේ මායයට. ඔබ යමකින් නිදහස් වුණොත් නිදහස් වෙන්නේ මායයෙන් කියලා. දැන් මේක අපිට තේරෙනවද සාමාන්‍යයෙන් කියුවාම? මොකද්ද කියලා හිතාගන්න අමාරුයි. ප්‍රඥාවන්ත කෙනෙකුට බලන්න මේ භික්ෂුන් වහන්සේගේ තිබ්බ ප්‍රඥාව කොච්චරද කියන්නේ. ස්වාමීනි මට අවබෝධ වුණා කියලා. ඒ අපිට අවබෝධ වෙන විදිහට දැන් අපිට නම් කරුණක් කියවම කරුණක් තේරුම් ගන්න එකනේ කරන්නේ. අවබෝධය කියන්නේ ඊට එහයින් ගියපු දෙයක්. ඉතින් ස්වාමීනි මට අවබෝධ වුණා කියලා. එතකොට බුදුරන් වහන්සේම භික්ෂුව කුමක්ද ඔබට අවබෝධ වුණේ? ඉතින් ඒ භික්ෂුන් වහන්සේ කියනවා ස්වාමීනි මම යම් වෙලාවක
රූපයට බැඳුණොත් ආන් ඒ වෙලාවේ මම බැඳෙන්නේ මායයට කිව්වා. මම යම් වෙලාවක මගේ හිතේ හටගන්න මේ ආයතන හය හටගන්න විඳීම් වලට බැඳුනොත් ඒ වෙලාවට මම බැඳෙන්නේ මායයට. මම යම් වෙලාවකද මේ දකින අහන දේවල් කියන හඳුනා ගන්න දේවල් තියෙනවා. ආගේ හඳුනා ගන්න දේවල් වලට බැඳෙන්නේ ඒ වෙලාවට මම බැඳෙන්නේ මායයට. යම් වෙලාවකද මම මගේ සිතුවිලි වලට බැඳෙන්නේ ඒ වෙලාවට මම බැඳෙන්නේ මායයට. යම් වෙලාවකද මම මේ විඥාණයට ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය හටගන්න විඥාණයට මම යම් වෙලාවකද බැඳෙන්නේ ආන් ඒ වෙලාවට බැඳෙන්නේ මම මායයට කිව්වා. එහෙනම් දැන් මේ මොනවාද මේ කියන්නේ? රූපය. රූපය කියලා කිව්වේ මම විස්තර කරන්න මේ දේශන. ඊළඟට තියෙනවා විඳීම්, වේදනා. ඊළඟට හඳුනා ගන්න දේවල් අපි කියනවා සංඥාව කියලා. ඊළඟට අය කියනවා චේතනාව, සංස්කාර කියලා. බුදුරජාණන් වහන්සේ සංස්කාර එක විදිහට විස්තර කරනවා. මෙතන පංච උපාදානස්කන්ධය තුල සංස්කාර කියලා කියන්නේ චේතනාවට. අපි හිතන දේවල් තියෙන චේතනාව. ඊළඟට විඥානය. යම් මේ පහට යම් කෙනෙක් බැඳුනොත් එලාවට එයා බැඳෙන්නේ කාටද එහෙනම්? මායයට. ඒ කියන්නේ එයාට මාර පාක්ෂිකයි. එලාවටනේ. සසරේ යන්න තමයි මේ බැඳීම් උපකාරී වෙන්නේ. ඉතින් ඊළඟට ඒ වික්ෂුව කියනවා ස්වාමීනි යම් වෙලාවකද මම රූපයට බැඳෙන්නේ නැත්තේ. යම් වෙලාවකද මම විඳීම් වලට බැඳෙන්නේ නැත්තේ. යම් වෙලාවකද මම මේ හඳුනා ගන්න දේවල් වලට බැඳෙන්නේ නැත්තේ. යම් වෙලාවකද මම චේතනාවට නොබැඳී ඉන්නේ. යම් වෙලාවකද මම විඥාණයට නොබැඳී ඉන්නේ. ආන් ඒ වෙලාවට මම මායාවෙන් නිදහස් කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා බොහොම හොඳයි කිව්වා අවබෝධ කරගත්ත විදිය. ඉතින් ඉතිරි ටිකක් කරගන්න කිව්වා මේ බල භාවනා කරලා ඉදිරියට ඒක ওই ටිකම ඉදිරියට දියුණු කරගෙන මේක නිදහස් වෙන්න කිව්වා. දැන් මෙතන අවබෝධ වුණා කියලා ඒ කිව්වේ ඒ භික්ෂුන් වහන්සේ සෝතාපන්න ඵලයට පත් වුණා. ඒ බාන්දර පොඩි දහම් කරුණ අහලා ඒ ස්වාමීන් වහන්සේ සෝතාපන්න ඵලයට පත් වුණා. ඥාන ඒ ගැන සඳහන් වෙන මේ විස්තර වශයෙන් සඳහන් වෙන ලස්සන දේශනාවක් තමයි අද මට මේ පින්වතුන්ට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ. දැන් පංච උපාදානස්කන්ධයට බැඳුනොත් යම් කෙනෙක් දැතන බුදුරණන් දේශනා කරේ පංච උපාදානස්කන්ධයට බැඳුනොත් එයා බැඳෙන්නේ මායයට කියලා. නේ? යම් කෙනෙක් ඒ පංච උපාදානස්කන්ධයට බැඳෙනවා නම් මායයට බැඳෙනවා නම් එයා බැඳෙන්නේ කුමකටද? මායයට තමයි පංච උපාදානස්කන්ධය ගැන විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා මේක මෙහෙම දෙයක් කියලා. චතුරාර්ය සත්‍ය ගැන කතා කරද්දී පංච උපාදානස්කන්ධයයි තියෙන මොන ආර්ය සත්‍යයටද? දුක්ඛාරය සත්‍යයට. එහෙනම් යම් කෙනෙක් පංච උපාදානස්කන්ධයට බැඳෙනවා නම් එයා බැඳිලා තියෙන්නේ මොකටද? දුකට. පංච උපාදානස්කන්ධයට බැඳෙනවා නම් එයා බැඳිලා තියෙන්නේ දුකට. මම මේ ලස්සන කතාවක් කියන්නම්. මට හිතුණා මේක ඇහුවට පස්සේ කතාව විතරක් කිව්වොත් හොඳයි කියලා මේ කාටත් දැනුවත් වෙන්න. මේ සසරේ තියෙන භයානකම. මේ බැඳීම් නිසා අපිට වෙන හානිය සහ මේ බැඳීම් වලින් සත්‍ය දුක් විඳින විදිය. එක්තරා මහත්තයෙක් මට කතා කරලා කිව්වා මෙහි ඉන්න කෙනෙක් ලංකාවේ එයාගේ පුතා අසනීප වෙලා කැන්සර් එකක් හැදිලා කියලා.
ඉතින් හොස්පිටල් එකේ. එතකොට ඒ මහත්තයා මට කතා කරලා කිව්වා මේ එහින් කතා කරලා තියෙනවා මේ මහත්තයාට. ඉතින් මේ මොකද්ද ඊට පස්සේ කැන්සර් එකේ මේ ළමයා කැන්සර් එක හැදලා හොස්පිටල් එකේ. ඒතර අම්මට මේ අම්මා ඉන්නවනේ ළමයා. අම්මට කෙනෙක් ඇඟට වැහිලා කියනවා මට ලේ බොන්න ඕනේ කියලා. අම්මට කෙනෙක් ඇඟට වැහිලා කියනවා මට ලේ බොන්න ඕනේ කියලා. දැන් මිනිස්සු ලේ බොනවද? මිනිස්සු ලේ බොන්නේ නෑ. එහෙනම් කවුද මේ? අමනුෂ්‍යෙක් බොහෝ විට යකින්නක් හෝ යකෙක්. පෙරේතයෙක් නෙමෙයි. ඉතින් ඊට කලින් ඒ පුතාට වැහිලා කියලා තිනවා මේ සතියයි ඉන්නේ මේ මෙයාව අරන් යනවා කියලා. ඊට දවස් කිහිපයකට කලින්. ඊට පස්සේ මහත්තයා මට කිව්වා මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ලොකුවට ධර්මයේ ගැන ලොකු විශ්වාසයක් නැත්නම් බුදුරජාණන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් නැත්නම් ඉතින් අපිට කරන්න දෙයක් අමාරුයි. ඉතින් කිව්වා ඊට පස්සේ පොඩි වෙලාවයි පැයද දෙකයිද ජීවත් වෙන්නේ කිව්වා දරුවා මරණයටපත් වුණා කියලා. ඒක බලන්න මේ සසරේ තියෙන භයානකකම. සමාජයේ කැන්සර් එක හැදෙන්නත් ඇත්තේ මොකක් හරි බලපෑමෙන් වෙන්න ඇති. ඉතින් එහෙම ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. බාහිර දෙයකට බැඳුනත් ඒ දුකයි. තමන්ගේ අය සලකන මේ කයට බැඳුනත් ඒ දුකයි. ඊටත් අපන් ඒ බැඳිච්ච හිතෙන් මැරුණොත් ඊටත් වැඩි දුකයි. යන තැනේ ප්‍රශ්නයක් තියෙනවා. මම මේ කතාව කලිනුත් කියලා ඇති. ඔන්න අපේ සාංශේ නමක් පැවිදුණා. ඉතින් පැවිදුණාට පස්සේ එකම දරුවයි හිටියේ. එතකොට අම්මයි පුතයි ආච්චි අම්මයි. ආච්චි අම්මා තමයි කැමැත්ත අරන් දුන්නේ දුවට කියලා පුතාට පැවිදි වෙන්න. ඉතින් කාලයක් එද්දී ඒ ආච්චි අම්මා දැන් පුතා නැහැ දැන් දුව තනි වුණා. එහෙම නිසාම හිතෙන්නේ පුතා නෙවුණා ආච්චි අම්මට හිතුණා මේ මගේ දැන් පුතත් නැහැ මහත්තයා නැති වෙලා මං හිතන්නේ දුව තනි වුණා කියලා. මේ ආච්චි අම්මා මාසෙට දාන 32ක් හරි 33ක් හරි දෙනවා. මාසෙට. ඒ කියන්නේ දවසට 2-3 දෙන අවස්ථා තියෙනවා සල්ලියවල හරි කොහොමද. ඉතින් මේ ආච්චි අම්මගේ අදහස තිබිලා තියෙන්නේ හොඳට සිල් ගන්නවා. පොයට හොඳට සිල් ගන්න. හොඳට සිල් ආරක්ෂා කරන කෙනා. හැබැයි ඔන්න වයසට ගියා මරණාසන්න වුණා. මරණාසන්න වුණාට පස්සේ අර අවසාන මොහොතේ දුවට හිත බැඳුණා. ඒ දුව තනියමනේ දැන් දුවට හිත බැඳුණා. බැඳිච්ච හිතින් මරණයටපත් වුණා. යන්න හිටියේ කොහෙද? දෙවියන් අතර. හැබැයි ඉපදුනේ කොහෙද? ඒ ගෙදරම මලයක් ඉන්නක් වෙලා ඉපදුන ඇඳයට. එතකොට දැන් අවසාන මොහොතේ දැන් බුදුරණන් වහන්සේ කිව්වේ නේ ඔබ බැඳුනොත් බැඳෙන්නේ මායයට කිව්වා. ඒ මොහොතේ නිදහස් වුණොත් නිදහස් වෙන්නේ මායයෙන් කිව්වා. එතකොට ඒ වෙලාවේ බැඳුනේ මොකටද? අර තමන්ගේ අය සලකනේ දුවට යා මරණාසන්න මොහොතේ බැඳුණා. එතකොට ඒ හේතුවෙන් ඇතිවන මිදීම් වලට ඇත්තටම දුවට බැඳුණා කියවට දුවටම නෙමෙයි තමන්ට තමයි බැඳෙන්නේ. අපිට හිතුණාට මේ අපි බාහිර දේවල් වලට බැඳෙනවා කියලා එහෙම එකක් නෙමෙයි වෙන්නේ. මේ ආයතන හය තුල මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ තමන්ගේ රූපේ මුල් කරගෙන.
දැන් ඇහෙන් දැකලා අපි ලස්සන හරි කතා හරි කෙනෙකුට බැඳුනා කියමුකෝ. එතකොට අපිට හිතෙන්නේ බාහිර කෙනාට බැඳුනා කියලානේ. නෑ මේ තමන්ගේ ඇහැට තමයි බැඳින්නේ. මේ ඇහැනේ සතුටු කරන්නේ. ලස්සන දේවල් බල මේ ඇහැ සතුටු කරනකොට ඇහැට බැඳින්නේ. ඒ දරුවෝ දකින්න ආසයි. මේ ළමන්ට දරුවෝ ඉන්නවනම් දකින්න ආසයි. එතකොට ඒ අය දැකීම තුළින් අනුන්ව පිනවනවද නැත්නම් ඇත්ත කතාව තමන්ව පිනව ගන්නවා. තමන්ව පිනව ගන්න. ඒ කියන්නේ ඇහෙන් රූප දැකලා සතුටු වෙනවා. මේ මගේ දේවල්, මේ මගේ දරුවෝ, මේ මගේ හිත මිත්‍රාදීන් කියලා සතුටු වෙනවා. ඒතර දකින්න දේ හේතු කරගෙන විඳීම් හට ගන්නවා. ආන්ගේ විඳීම් වලට ඇලිලා යනවා. අර අම්මට උන්නත් ඒක. ඊට පස්සේ දුව දිහා බල මරුණා. ඒ දැකලා හඳුනා ගන්න දෙයක් තියෙනවා. ඒ රූපේ ස්වභාවය මේ මගේ දුව කියලා. ඒකට බැඳුණා. අන්න ප්‍රශ්න හටගත්තා. ඒ හේතුවෙන් හිතේ චේතනා හටගත්තා. විඳීම් මේ සංස්කාර. දැන් දකින රූපයට අනුව හිතේ චේතනා හට ගන්නවානේ. ආන්ගේ චේතනාවට බැඳිලා ගියා යන්න. මේ ඔක්කොම හටගන්නේ විඥානය හට ගන්නවා. ඉතින් මේ ඇහි හටගන්න පංච උපාදානස්කන්ධයට තමයි බැඳිලා යන්නේ. බලන්න බැඳිලා ගිහි යෑම නිසා අර අම්මට කරපු දේ. මේක දන්නේ කවුද මේ ලෝකේ? මෙහෙම දෙයක් වෙනවා කියලා. මේ අහන බණ අහන අයටත් මේක ලොකුවට තේරෙන්නේ නැතිකොට මේ අනිත් අය ගැන කවර කතාවද? ඒකයි මේකේ තියෙන අමුතුව. ඒ නිසා හොඳ සිහියක් තියෙන්න ඕනේ. මේ සාමාන්‍ය සිහියකින් මේක දකින්න අමාරුයි. සාමාන්‍ය සිහියකින් දකින්න අමාරුයි. ඒකයි නිතර බණ අහන්න කියන්නේ. මේක අහන්න පොලිස් වෙනවා. දැන් අර මේ යතු කැටේ දන්නවනේ යත්ත කියලා කියන්නේ. යතු ගානවා කියලා කියන්නේ. ඒ යතු කැටේ වැත්තකින් දාන්න පොරවේ මිට තියෙනවනේ. පොරවේ මිට නැත්නම් උදුළු මිට. උදුළු ගාන්න මොකද වෙන්නේ මිටට? ඒක සයින් වෙනවනේ. අනික ලස්සන ඊට පස්සේ එනවනේ අවුරුදු 3-4ක් ගියාට පස්සේ. නැති කරගත්තේ නැත්තම්. ඉතින් ආන්ගේ වගේ තමයි. ඒ මොකද වැඩිපුර භාවිතා කරොත් ඉක්මනින් ඒක මේව වෙනවා. මේ එලිස් නේනවා. ගොඩ කලාතුරකින් නම් භාවිතා කරන්නේ මොකෝ මේකක් නෑ. ආන්ගේ වගේ තමයි මේ ධර්මයක් අහන්න පුරුදු කරන්න තමයි මේ හිතේ තියෙන මලකඩ බැඳිලා මේ නැති වෙලා යන්නේ කැඩලා යන්නේ. ඒ නිසා එකයි මේ ධර්මය නිතර බණ අහන්න ඒ සෝතාපට්ටි අංග තුල ජීවත් වෙන්න ඒවා ඇති කරගන්න කියලා කියන්නේ. එතකොට අන්න ඒ අදාළ ප්‍රඥාව දියුණු වෙන මට්ටම කරා කෙනෙකුට යන්න පුළුවන්. ඒ නිසා අද අපි ඉගෙන ගන්න සූත්‍ර දේශනාව තමයි කජ්ජනීය සූත්‍රය. මේ කාලා දැමීම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුම. ඉතින් බුදුරණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔන්න පින්වත් මහණෙනි යම් කිසි ශ්‍රමණවරුන් වේවා බ්‍රාහ්මණවරුන් වේවා නොඑක ආකාරයෙන් තමන් කලින් ගත කළ ජීවිත ගැන සිහි කරන විටදී සිහි කරනවා නම් සියලු දෙනාම පංච උපාදානස්කන්ධයන්මයි සිහි කරන්නේ. එක්කෝ ඒ උපාදානස්කන්ධයන්ගෙන් කිහිපයක් කියනවා. ඒ කියන්නේ අපි අතීත මොකක් හරි වුණ අතීත සිද්ධියක් ගැන සිහි කරනවා නම් එතකොට අපිට සිහි කරන්න තියෙන්නේ එක රූපයක් ගැන නේ, එක්ක අහපු දෙයක් ගැන, එක දැකපු දෙයක් නැත්නම් අහපු දෙයක්, එක්ක රස විඳපු දෙයක් නැත්නම් නාසයට දැනෙච්ච ගඳක් සුවඳක් නැත්නම් මේ කයට දැනෙච්ච පහසක්. ඕවලින් එකක් නෙමෙයි අපිට සිහි කරන්න තියෙන්නේ. ඕවලින් මොකක් හරි එකක් තමයි සිහි කරන්න තියෙන්නේ. නැත්නම් එතකොට එකක් හිතට මතක් වෙලා ඒකෙන් ඔන්න මිදීම හට ගන්නවා. ඒ සිහි කරන දෙයට අනුව චේතනා පහළ වෙනවා නේ. එතකොට මේ ආදී විදිහට පංච උපාදානස්කන්ධය මේ හිතේ
හට ගන්නවා. රාග බුදුරයන් වහන්සේ දේශනා කරනවා සිහි කරන්න තියෙන්නේ පංච උපාස්කන්ධයක් හරි නැත්නම් ඒකේ මොකක් හරි කොටසක් හරි කියනවා. ඊළඟට කියනවා පින්වත් මහණෙනි පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන අය මං අතීත කාලේ මෙන්න මේ විදිහේ රූපයක් ඇතිවයි හිටියේ කියලා. රූපයක් ගැනමයි සිහි කරන්නේ. ඊළඟට අතීත කාලේ මම මේ විදිහට සැප වින්දා විඳින් ඇතුවයි හිටියේ කියලා සිහි කරන්නේ විඳීමක් ගැන. දැන් සමහරු නැද්ද ඉස්සර නම් අපේ හොඳට තිබ්බා මෙහෙමයි දැන් එහෙම නැහැ කියලා හොල්ලන කට්ටියට අහලා නැද්ද එහෙම? අර ඒ කියන්නේ නිකන් වොරු වෙලා කතා කරන්නේ. ඒ මොකද්ද? ඉස්සර හොඳට අපි සැපට හොඳට විඳින් වින්දා දැන් ඒක අඩුයි. හැබැයි මොන විඳීමක් වින්දත් ඇති වෙලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඊළඟට කියනවා එහෙමත් නැත්නම් පින්වත් මහණෙනි පෙරවිසු කඳ පිළිවෙල සිහි කරන අය මං අතීත කාලේ මෙන්න මේ විදිහේ සංඥාවක් ඇතිවයි හිටියේ කියලා සංඥාවක් ගැනමයි සිහි කරන්නේ. එක්ක පින්වත් මහණෙනි අතීත කාලේ මම මේ විදිහේ දේවල් සිතුවිලි තමයි පහළ කළේ කියලා ඒ සංස්කාරයන් ගැන තමයි සිහි කරන්නේ. පින්වත් මහණෙනි පෙරවිසු කඳ පිළිවෙල සිහි කරන අය මං අතීත කාලේ මෙන්න මේ විදිහේ විඥානයක් ඇතිවයි හිටියේ කියලා විඥානයක්මයි සිහි කරන්නේ. දැන් මේ සමහරු කියන්නේ ඉස්සර මට හරි ලස්සන රූපයක් තිබ්බා. දැන් ඒක නෑ. නේද? එතකොට මොකද? කලින් තිබ්බ සංඥාව හිතේ වැඩ කරනවා. කලින් අයි කණ්ණාඩියෙන් දැකලා ඉතින් මතකයිනේ රූපේ. එක්ක නැත්තම් ෆොටෝ එකක් බලලා. ෆොටෝ එකක් බලලා හිතනවා මම ඉස්සර ගොඩාක් ලස්සනයි. එතකොට ඉස්සර ඒ සංඥාවක් තමයි සිහි කරන්නේ. එතකොට එහෙනම් මේ අතීතයේ වෙච්ච යමක් සිහි කරනවා නම් ඒ කෙනා සිහි කරන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තේරෙනවද කියපේ? අතීතයේ යමක් සිහි කරනවා නම් මේ පංච උපාදානස්කන්ධයක්මයි සිහි කරන්නේ කියන එක තේරෙනව නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔන්න දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොනවාද කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. පින්වත් මහණෙනි මේ රූපය කියලා කියන්නේ කුමක් නිසාද? ඇයි මේකට රූපය කියලා කියන්නේ? රූපය කියලා කියන්නේ ඇයි? ලස්සනින්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපය කියලා කියන්නේ පින්වත් මහණෙනි රුප්පතිතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. මේ කැඩිලා බිඳිලා වෙනසිලා යන නිසා තමයි මේකට රූපය කියලා කියන්නේ. මේ අපිට රූපයක් තියෙනවනේ නේ? එතකොට මේකට කියනවා ආධ්‍යාත්මික රූපය. ආධ්‍යාත්මික රූපය කියලා කියන්නේ මොකද්ද? ආධ්‍යාත්මික කියලා කියන්නේ මොකද්ද? අපි නිතර කතා කරන්නේ අපේ ආධ්‍යාත්මය දියුණු කරගන්න ඕන. මොකද්ද? අතුලත මෙතන ආධ්‍යාත්මික රූපය කියලා කියන්නේ මේ තමාගේයි සලකන රූපේ. ඒතර බාහිර රූප තියෙනවා නේ. එතකොට ඒ ආධ්‍යාත්මික හෝ වේවා බාහිර හෝ වේවා ඒ රූප ඒ සියලු රූප බිඳිලා නැති වෙලා විනාශ වෙලා යනවා. ඒ නිසා ඒකට රූපය කියලා කියනවා. දැන් ඉස්සර තිබ්බ රූපේ දැන් තියෙනවද ඔයාලගේ? ඇයි රූපේ නැත්තේ දැන්? වෙනස් වෙලා තියෙන්නේ මොකක් හින්දාද? වෙනස් වීමකට භාජනය වෙන්නේ අනිත්‍ය නිසා. වෙනස් වීමකට භාජනය වෙන්නේ අනිත්‍ය නිසා. අනිත්‍ය දෙයක් තමයි වෙනස් වෙලා යන්නේ. එතකොට අනිත්‍ය නොවුනා නම් ඒ දේ වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ රූපේ වෙනස් වෙන්නේ ඇයි?
අනිත්‍ය ස්වභාවයට ලක් වෙන ඒ ස්වභාවය මේ රූපය තුල තියෙන නිසා. ඉතින් බුදුරණන් වහන්සේ දේශනා කරනවා කුමකින්ද මේ රූපය කැඩිලා යන්නේ? සීතල හින්දා මේ රූපේ කැඩෙනවා. ඊළඟට රස්නේ හින්දාත් මේ රූපේ කැඩිලා බිඳිලා යනවා. බඩගිනි ආපුවාමත් මේ රූපේ කැඩිලා බිඳිලා යනවා. පිපාසයෙන්ුත් මේ රූපේ කැඩිලා බිඳිලා යනවා. මැසි මදුරු වවුසුලන් සර්පයන් ආදීනුත් ඒ ස්පර්ශයන්ගේ මේ රූපේ කැඩිලා බිඳිලා යනවා. එතකොට මේ මෙතන කතා කරන්නේ ආධ්‍යාත්ම රූපේ. මේ අපේ කියලා මේ අපේ කය ගැන නේ. එතකොට ඒ විදිහට සීතලට උස් රස්නෙට බඩගින්නට පිපාසයට ඊළඟට මැස්සෝ මදුරෝ සර්පය නිසා මේ රූපේ නැති වෙලා විනාශ වෙලා යනවා. දැන් සීතලට විනාශ වෙලා යනවා කියනකොට අපිට ලංකාවේ ඉඳින් මේක තේරුනේ නැහැ. හොඳ හිම වැටෙන පැත්තක මේ වින්ටර් කාලෙට එළිය විනාඩි 5ක් හිටියනම් ඒක හොඳට තේරෙනවා. තෝල් පැලෙන්න ගන්නවා. නේ? එතකොට සීතලට මිනිස්සු මැරෙන්නේ නැද්ද? සීතලට මිනිස්සු මැරෙනවා. දැන් අර හිට්ලර්ගේ යුද්ධ කාලේ මේ රුසියාවට වින්ටර් කාලේනේ ගහන්න යන්නේ කට්ටිය. ඒක බොහෝ පිරිසක් ඒ යුද්ධය අසාර්ථක වෙන්න හේතුවක් තමයි වින්ටර් කාලේ ගිහිල්ලා ඒ සීතල දරා ගන්න බැරුව ඒ සෙබළු ගොඩාක් මැරෙනවා. එතකොට එතන මේ සීතල නිසා මේ රූපේ බිඳිලා යනවා. ඊළඟට රස්නෙට මේ හොඳට රස්නෙටත් ඉතින් මෙහි හොඳට ඒක දැනගන්න පුළුවන් එළිය විනාඩි 20ක් 30ක් හිටියොත් සමහරවිට කලාන්ත දාන තරම් රස්නේ සමයකට. එහෙනම් රස්නෙටත් මේ රූපේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. ගොඩාක් රස්නේ වුණොත් මොකද වෙන්නේ? පිච්චෙනවා. එතකොට ඒ විදිහට මේ රූපේ නැති වෙලා විනාශ වෙලා යනවා. ඊළඟට බඩගින්නේ. දැන් බලන්න දවස් 5ක් 6ක් බඩගින්නේ කන්න නැති හිටියොත් මේ රූපේ නැති වෙලා යන්නේ නැද්ද? නැති වෙලා යන දවස් 3ක් කන්න නැති හිටියොත් ගොඩාක් කෙට්ටු වෙනවා. නේ? එතකොට තවත් කන්න නැති හිටියොත් මරණයට පත් වෙන රූපේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒ නිසා බඩගින්නෙත් මේ රූපේ විනාශ වෙලා යනවා. ඊළඟට වතුර බීවේ නැත්තම් ඒත් මේ රූපේ විනාශ වෙලා යනවා. දවස් 2ක් ඉඳී උපරිම මේ වතුර බොන්න නැතු. ඊළඟට මැසි මදුරු අවුසුලන් සර්පයන් ආදීගෙන නේ ඩෙන්ගු ගඟ කියන්නේ මදුරුනේ මැලේරියා. එතන මේ ආදී මදුරු නිසා මැරෙන්නේ නැද්ද මිනිස්සු? සත්තු මැරෙනවා. ඒ මැස්සොත් ඇති එහෙම. ඉතින් සර්පය කාලා මිනිස්සු මැරෙනවා. එතකොට ඒ රූපේ ඒ විදිහට විනාශ වෙලා යනවා. එහෙනම් මේ එහෙම විනාශ වෙලා යන රූපයක් තමයි මේ අපි ගාව තියෙන්නේ. ඒ නිසායි බුදුරණන් වහන්සේ දේශනා කළේ මේකට රූපය කියලා. නැසිලා විනාශ වෙලා යන නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි වේදනාව කියලා කියන්නේ මොකද්ද? පින්වත් මහණෙනි විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. කුමක්ද විඳින්නේ? ඔන්න වෙලාවක සැප විඳිනවා. තවත් වෙලාවක දුක් විඳිනවා. තවත් වෙලාවක දුක් සැප රහිතයි කියන්නේ උපේක්ෂා සහගත විඳිනවා. ඉතින් පින්වත් මහණෙනි ආන්ගේ නිසායි විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. බලන්න එතකොට අපේ හිතේ හැමතිස්සෙම තියෙන ওই තුන නෙමෙයි. එක්ක සැප විඳීම. බොහොම හැමනිතරම තියෙන දෙයක් නෙමෙයි සැප විඳීම කියන එක. බොහොම සුළු කාලයකින්. එතකොට බොහෝ විට තියෙන්නේ දුක් විඳීම තමයි. නේ? මනුස්ස ලෝකේ බොහෝ විට තියෙන්නේ අපේ හිතේ දුක් විඳීම. ඊළඟට උපේක්ෂා සහගත විඳීම. කලින් කාලට සැප සහගත යම් විඳීම් අපි විඳින. හැබැයි සැප විඳින්න තමයි හැම දෙයක්ම කරන්නේ. ඒ වුණාට එහෙම විඳින්න ගිහිල්ලා ගොඩාක් විඳවන එක තමයි කරන්නේ. ඒ නිසා ඕම් ඔය සැප සහගත විඳීම්, දුක් සහගත විඳීම් සහ
උපේක්ෂා සහගත ඔය තුනට රෝල් වෙවි ඉන්නවා. ඔච්චරයි ජීවිතේ. ජොබ් කරන්නේ ඔබ මම නොකර ඉන්න නෙමෙයි. කරන්න වෙනවනේ අපිට. දැන් ජොබ් කරද්දී ওই ටික නෙමෙයි තියෙන්නේ. ඕම් උදේම නැගිටලා වැඩට යනවා. එතන ගිහිල්ලා තුවාලි. නේ එක්ක නුරුස්සනයි ඉන්නවා. ඒකට දවසේ බොහෝ වෙලාවක් පොඩක් වලි තමයි යන්නේ. කයින් වලි නැතුණාට කටින් පොඩ්ඩක් හිතෙන් වැඩි. වැඩිපුර වැඩක් කරන්න කිව්වොත් ඒ මේ ප්‍රධානියව මෙයත් එක හිතෙන් වලි. ඒක වචනේ. ගහමරා ගන්න අවස්ථාවක් නැතුවම නෙවෙයි. එතකොට එහෙම වලියද්දි හිතේ සැපසහගත විඳින්න තියෙන්නේ. දුක්සහගත විඳින්න. ඒවන එහෙම වෙලා ඇවිල්ලා ඔන්න ගෙදර දරුවන්ගේ ප්‍රශ්න. ඊළඟට ස්වාමියාගේ ප්‍රශ්න. නැත්තම් බිරිඳගේ ප්‍රශ්න. නැත්තම් වටපිටාවේ ප්‍රශ්නයක් මොකක් හරි. වෙන කලාතුරකින් ඔන්න මාසේ අන්තිමට පඩියෙන්දී ඔන්න හිතට පොඩි සැපයක් දැනෙනවා. බහුතරයක් අපි විඳින්නේ දුක් විඳින්න අපිට නොතේරුණාට. එනවාට ඉගෙන කතා කරන්න මේ ලෝකේ මිනිස්සු කැමති නැහැ පිළිගන්න කැමතිත් නැහැ හිතින්. එහෙම දුකක් තමයි අපි විඳින්නේ කියලා පිළිගන්න කැමති නැහැ. ඒකට හොඳ ප්‍රඥාවක් තියෙනවා. ඒකයි මේ ධර්මය අල්ලන්නේ නුවණ තියෙන ප්‍රඥාවන්ත කෙනෙක්. එහෙනම් මේ මොලේ නැති මොඩායට එහෙම තේරෙන්නේ නෑ. මේකයි ඒකනේ බුද්දිසම් මේ දුක ගැන තමයි කතා කරන්නේ. මෙහෙමයි මේ දුක තේරුම් ගත්තොත් තමයි හරියට සතුටෙන් ඉන්න පුළුවන්. එහෙම නොතේරුම් ගන්න තාක් දුක් විඳ ඒකට වැලියලි ඒක නිකන් අමුතු ෆන් එකක් කරගෙන ජීවිතේ විඳින ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විඳීම් තුන තමයි අපේ ජීවිතේ තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි සංඥාව කියලා කියන්නේ මොකද්ද? හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවාද හඳුනාගන්නේ? නිල් පැහැයත් හඳුනා ගන්නවා. ඊළඟට ඔන්න කහ පැහැයත් හඳුනා ගන්නවා. රතු පැහැයත් හඳුනා ගන්නවා. සුදු පැහැයත් හඳුනා ගන්නවා. එතකොට මේ හඳුනා ගැනීම මොකද්ද කියලා බුදුරන් වහන්සේ තේරුම් කරවන්න තමයි මේ නිල් පැහැය, කහ පැහැය වර්ණවල හඳුනා ගැනීම ගැන බුදුරන් වහන්සේ විස්තර කරන්නේ. ඉතින් ඊළඟට තව අපිට කියනවා ඇහෙන් අපි රූප හඳුනා ගන්නවා. ඊළඟට කනෙන් ශබ්ද හඳුනා ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා. දිවෙන් රස හඳුනා ගන්නවා. කයෙන් පහස හඳුනා ගන්නවා. හිතෙන් ඒ අරමුණට අදාළ දේවල් හඳුනා ගන්නවා. ඉතින් ආන්ගේ හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි බුදුරජාණන් වහන්සේ සංඥාව කියලා විස්තර කරන්නේ. ඊළඟට ඔන්න මෙතන ලස්සන විස්තරයක් මේ චේතනාව ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ සංස්කාර කියලා කියන්නේ මොකද්ද? සංකතං අபிසංකරෝති තස්මා සංකාරාති උච්චති. පින්වත් මහණෙනි හේතුඵල ධහමින් සකස් වුණු දෙයක්. ඒකට කියනවා මම විස්තර කරන සංකතයක්. නැවත එබඳු දෙයක් පිනිසම විශේෂයෙන් සකස් කරනවා නැත්නම් අபிසංස්කරණය කරනවා කියන අර්ථයෙන් තමයි සංස්කාර කියලා කියන්නේ. එතකොට මේ සංකතය නැවත අபிසංස්කරණය වීම පිණිස ඒ කර්ම සකස් වීම තමයි සංස්කාර කියලා කියන්නේ. මොනවාද සංකත? සංකතයක බුදුරන් වහන්සේ විස්තර කරනවා උප්පාදෝ පඤ්ඤායති. හට ගැනීමක් පේනවා. ඊළඟට වයෝ පඤ්ඤායති. වෙනසීමක්
පේනවා තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. මේ පවතින දේ තුල වෙනස් වීමක් පේනවා. එතකොට එහෙනම් මොකද්ද මේ රූපය තුල ඒක නැද්ද? දැන් අපි ගාව තියෙන රූපේන පොඩි කාලේ තිබ්බ රූපේ නෙමෙයි දැන් තියෙන උන ඉපදීමක් තියෙනවා. පොඩි කාලේ පොඩි පැටියෙක් විදිහට තමයි උපදින්නේ. උන් කෑමත් එක්ක ටික ටික ලොකු වෙනවා. ඒ පවතින කාලය තුල අපි වෙනස් වෙලා නැද්ද දැන්? අපේ ඇඟ ලොකුයි. මේ ඇස් පේන්නේ නැහැ. තිබ්බ ඇස් නේ. කන් ඇහෙන්නේ නැහැ. දත් තිබ්බ දත් වැටිලා දැන් ඒක අලුත් දත් ඒවා කහටයි. එතකොට ඒ වෙනස් වෙලා නැද්ද? වෙනස් වෙලා. එතකොට වයසට යන්න යන්න ඒ අපි ජීවත් වෙන කාලය තුල වෙනස් වෙනවා. තාන්ගේ සංකතයක ලක්ෂණ ඕක ඉදීමක් පේනවා. වෙනසිලා යෑම තියෙනවා. නිතර නිතර මේක වෙනස් තියෙන්නේ නේ. දැන් තියෙන රූපේ නෙමෙයි තව ටික කාලෙකින් බලද්දි. ඒක අර පේන්නේ අපිට වර්ධනය වෙන නිසා කෑමත් එක්ක. අපි ගන්න ආහාරත් එක්ක. එතකොට තිතස් අඤ්ඤතත්තං පඤ්ඤායති පවතින කාලය තුල වෙනස් වෙනවා මේක. ඉතින් ඒක තමයි කියනවා සංකතයක ස්වභාවය. එතකොට මේ සංකතයක් නැවත සංකතයක් වීම පිණිස කර්ම සකස් කරලා දෙන එකට බුදුරන් වහන්සේ දේශනා කරනවා සංඛාර කියලා. නැත්නම් සංකතයක් නැවත අபிසංස්කරණ වීම පිණිස විශේෂයෙන් සකස් කරලා දෙන ස්වභාවයට කියනවා සංස්කාර කියලා. ඒක ඔන්න ඊළඟට ඔන්න මම විස්තර කරන කතාවකින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතුඵල දහමින් සකස් වුණ කවර දෙයක් නම් විශේෂයෙන් සකස් කරයිද මේ මොනවාද හදලා දෙන්නේ කියනවා රූපයක් වීම පිණිස ඒ සංකතේ නැවත අபிසංස්කරණය කරනවා විඳීමක් වේදනාවක් පිණිසමයි සංකතේ අபிසංස්කරණය කරන්නේ සංඥාවක් වීම පිණිස තමයි මේ සංකතේ අபிසංස්කරණය කරන්නේ ඊළඟට සංස්කාරයක් නැවත සංස්කාරයක් වීම පිණිස සංකතේ අபிසංස්කරණය කරනවා විඥානයක් වීම පිණිස තමයි සංකතේ නැවත අபிසංස්කරණය කරන්න පින්වත් මහණෙනි හේතුඵල ධහමින් සකස් වෙච්ච දෙයක් සංකතයක් නැවත බදු දෙයක් වීම පිණිසම විශේෂයෙන් සකස් කරනවා කියන අර්ථයෙන් තමයි සංස්කාරය කියලා කියන්නේ. මේක තමයි මේ පංච උපාදානස්කන්ධේ අපි විශේෂයෙන්ම අවබෝධ කරගන්න ඕනේ. මේක අදාළ වෙන්නේ කර්මයට. දැන් බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. පින්වත් මහණෙනි චේතනාව තමයි මම කර්මය කියලා කියන්නේ. චේතයිත්වා ඒ සිතුවිලි පහල කරලා කම්මං කරෝති කර්ම කරනවා කොහොමද? හිතේ. නැත්නම් වචනේ. නැත්නම් කයි. එතකොට සිතුවිලි පහල කරලා හිතනුත් අපි හිතනවා. කට දෙන්නම් වෙලයි කියලා. ඊළඟට ඉරිසියා කරනවා හිතවිලි පහල කර. සමහර මූණට හොඳට hina වුණාට හිතෙන් හිතවිලි එක එක දේවල් කරනවා. හිතනවා. අනේ ඒතර චේතනාත්මක මේ මනසින් කර්ම රැස් කරනවා. ඊළඟ කායිකව යම් දේවල් හොඳ හෝ නරක කරනවා. ඊළඟ වාචසිකව යම් දේවල් කරනවා. රාගයේ විදිහට කර්ම රැස් වෙනවා. එතකොට ආග්‍යම හිතුවිල්ලක් පහල කරලා ඒ විදිහට කර්ම රැස් කරද්දී වෙන්නේ මොකද්ද? දැන් අපිට දැන් මේ පංච උපාස්කන්ධයන් මේ තියෙන්නේ අපේනේ. රූපයක් තියෙනවා මේ ශරීරේ. ඊළඟට විඳීම් හට ගන්නවා. හැම නිතරම එක්ක ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් අපි කුමක් හරි දෙයක් හඳුනා ගන්නවා. නිදා ගන්න වෙලාවට ඇරෙන්න. එතකොට චේතනා පහල කරනවා හැම හඳුනා ගන්න දෙයකටම විඥානයේ විශ්ේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ චේතනාත්මකව රැස් වෙන කර්මය තුලින් දැන් තියෙන මේ පංච උපාස්කන්ධය මුල් කරගෙන නැවත අපිට පංච උපාස්කන්ධයක් හැදෙන්න
ඒක හේතු වෙනවා. ඒකට තමයි සංස්කාර කියලා කියන්නේ. මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. මම කලින් මේක කිව්වා. ඔය එඩ්ගාර් කේසි කියලා හිටියේ මේ මනෝ විද්‍යාඥයෙක් නේ. එතකොට එයා ගාවට එක ඩිසේබල් ලේඩි කෙනෙක් යනවා. මේ එයා පඩිපෙළෙන් බහිද්දින් ඇදගෙන වැටලා බිඳුණා ඇට. ඉතින් ගිහිල්ලා ඇහුවා ඇයි මට මෙහෙම උනේ කියලා. ඊට පස්සේ අරයා මොහොනේටපත් වෙලා බැලුවා. බලද්දි මේ ඔබ කරගත්තු දේ තමයි ඔබට වෙලා තියෙන්නේ කිව්වා. ඊළඟට එයා එක අවස්ථාවක් කියනවා ඔබ ඔබටම නැවත හමු වෙලා කියලා. ඒ කතාව හරි ඒ ස්වરૂපයෙන් නැති වුණාට මේ අපි අපිටම තමයි නැවත හමු වෙලා තියෙන්නේ. අපි කරගත්ත දේවල් අනුව. එතකොට අහුව මොකද්ද කියලා. කලින් ජීවිතයක මෙයා මනුස්ස ලෝකේ රාජකුමාරිකාව. එතකොට අර මේ හිරකාරයෝ ඉන්නේ. රෙස්ලින් කියලා කියන්නේ. ඒ හිරකාරයෝ පිරිසක් මේ කූඩුවකට දාලා මෙයාලා වටේ ඉඳන් බලහන් ඉන්නවා. අර කිය කර කර බලාගෙන ඉන්නවා. එතකොට හිරකාරයෝ කීප දෙනෙක් එකතු වෙලා එක හිරකාරයෙකුට හොඳටම ගහනවා. ගහද්දී අරයට මොකක්ද හිතුනේ? හොඳ වැඩි ඔකට කියලා. එකපාරම හිතට අදහසක් ආවා හොඳ වැඩි ඔකට කියලා. ඒතර කටින් මොකුත් කිව්වේ නැහැ. වචනෙන් මොකුත් කිව්වේ නැහැ. හිතින් චේතනාත්මකව හිතුවා. කොහොමද හිතුවේ? ඇහැයි බාහිර අර ගහන එක මොකද්ද? රූපේ. ඒක දැක්කම ඇහැයි රූපය නිසා හටගත් ඇසේ විඥානය. ඒ තුන එකතු ඇසේ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා චේතනාවක් හටගත්ත හිතේ බොහොම හොඳයි ඔකට කියලා. ඒකට මේ රූපේ පිහිටලා තමයි මේ චේතනාව හටගත්තේ. ඒකෙන් වැස්සුනා මොකක්ද? දැන් තියෙන්නේ මොකද්ද මේ? එයාට සංකතය. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සංකත ටික තමයි මේ අපේ මේ තියෙන්නේ දැන්. මේ මොහොතේ. අර චේතනාත්මකව අරයට රැස්ුණා විපාක පිණිස කර්මයක්. ඒකයි බුදුරණන් ඊට පස්සේ මේ ජීවිතය අරකින් පල්ලහට ඇදගෙන වැටලා ඩිසේබල් වෙන්න හේතු වුණේ අර චේතනාත්මක එයාට රැස්වෙච්ච කර්මය. දැන් යාද ඒක අත්දින්නේ නැද්ද? ඒ වෙලාවේ රූපේ මත පිහිටලා චේතනාත්මකව ඒ හිතපු දේ නිසා නැවත හේතුණ අර රූපේ ලැබෙන්න. ඒ නිසා දැන් විඳින්නේ නැද්ද? විඳිනවා ඒ කර්ම නිසා. එතකොට ඒ තිබ්බ සංඥාවක් තියෙනවා නැවත සංඥාවක් ලැබිලා යාට. එතකොට දැනුත් චේතනා පහළ කරනකොට එහෙනම් අතීතයේ චේතනාත්මකව ඒ රැස් කරපු දේ දැන් මෙලොව වශයෙන් අපි යම් කෙනෙක් ඒ සත්‍ය විඳිනවා. ඒකට තමයි සංස්කාර කියලා කියන්නේ. මේ සංකතයක් නැවත සංකතයක් වීම පිණිස මේක හදලා දෙනවා. ඒක කරන්නේ කවුද? කවුද ඒක කරන්නේ? චේතනාව. නැත්නම් කර්මය. කර්මය තමයි මේකේ එන්ජින් එක නේද? මේක දුවවන. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකට සංස්කාර කියලා. ඒකට එහෙම කතාය නම් කතා ඉතින් වැඩි කතාවක් නැහැ. අපේ කතාව හොඳටම ඇති. අපිට මේක පේන්නේ නැහැ මිසක් දැන් මේ Taman සංස්කාර පහල කරලා මේ සංස්කාර කරපු දෙයක් නෙමෙයි අපිට මේ තියෙන්නේ. තව තියෙන්නේ ඒක. වැඩි දින එක නවත්තන්න හිතෙන්නේ නැන්නේ. සැප විඳ විඳ යන්න කැමති මේ හිත. මට සමහරු කියලා තියෙනවා මම නම් අපෝ මම කියන්නේ හොඳ ධර්මය හැදෙන්න කට්ටිය මේ අවිද්‍යාව සාගත හිතේ ස්වභාවය මේ නිවන් දකින්න කැමති නැහැ කියනවා. දැන් මොකටද කැමති? දැන් සැප විඳින්න තමයි
කැමති කියන. ඒක සැප කියලා මොකක්ද කියන්නේ? කම් සැප. මේ කම් සැප විඳින්න කැමති. ඒ කියන්නේ කාම ධාතුව තුල මේ හිත ගොඩාක් තදබල විදිහට බැසගෙන තියෙනවා. ඒ බුදුරන් වහන්සේ දේශනා කළේ පින් කරන්න කියලා ධර්ම අවබෝධ කරන අදහසින්. සමත විදර්ශනා දියුණු කරන අදහසින් තමයි පින් දහම් රැස් කරන්න කියලා බුදුරන් වහන්සේ දේශනා කළේ. එතකොට ඔන්න ඊළඟට බුදුරන් ඔන්න එක සංස්කාර. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කරන විඥානය කියලා කියන්නේ මොකද්ද? විජානාතිතිකෝ විස්සේ තස්මා විඥානಂತಿ උච්චති. විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. එතකොට කුමක්ද දැනගන්නේ විශේෂයෙන්? ඇඹුල් රහ විශේෂයෙන් දැනගන්න. තිත්ත රහ විශේෂයෙන් දැනගන්නවා. කටුක රහ විශේෂයෙන් දැනගන්නවා. මිහිරි බවත් විශේෂයෙන් දැනගන්නවා. කර රසයක් තිබ්බොත් ඒකත් විශේෂයෙන් දැනගන්නවා. කර රස නැති බවක් තිබ්බොත් ඒකත් විශේෂයෙන් දැනගන්නවා. ලුණු රසයත් විශේෂයෙන් දැනගන්නවා. ලුණු නොවන රසයත් විශේෂයෙන් දැනගන්නවා. පින්වත් මහණෙනි ආන්ගේ වගේ විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. ඒකට තමයි විඥානය කියන්නේ. ඉතින් ඒක මෙහෙම. දැන් දන්න දෙයක් නෙමෙයිද අපි හඳුනාගන්නේ හරියට. නේ? ඔන්න අපි කියමුකෝ ලහිරු කියලා. එතකොට ලහිරු කියලා කෙනෙක් මම දන්නේ නැත්නම් ඔන්න අසකොට එනවා කියමු පළවෙනි දවසේ. එතකොට මම දන්නවද මෙයා ලහිරු කියලා? එහෙම දන්නේ? එතකොට විශේෂයෙන් දැන ගැනීමක් නේද? හැබැයි මනසෙක්. නේ? ඒ වගේ. ඊළඟට අපි හිතමු සිංහල දන්නේ නැති ඉංග්‍රීසි කෙනෙක්. ඉංග්‍රීසි හරි වෙන භාෂාවක් කෙනෙක් ඉන්නවා කියලා. එතකොට එයාට අපි කියනවා මේ කොටියා කියන්නේ බොහොම භයානක සත්වෙක්. මේ වැඩි ලඟ වෙන්න කරන්න යන්න හිටියොත් ලඟ වෙන්න එපා කියලා. ඒතකොට එයාට තේරෙනවද මේ කොටියා කියලා කෙනෙක් හිතේ නැවෙනවද එහෙම කතා කරන්නේ? එහෙම නැවෙන්නේ නැහැ. ඒතර වචන ඇහුණා වුණාට, ශබ්ද ඇහුණා වුණාට විශේෂයෙන් දැනගන්න විදිහක් නැහැ ඒක. හැබැයි එයාගේ භාෂාවෙන් කිව්වොත් අපි මෙහෙමයි ටයිගර් කියන්නේ මෙහෙම කෙනෙක් මෙහෙමයි කියලා කිව්වොත් ඒ ටයිගර් කියන්නේම හිතට එනවා මොකද්ද? අපේ යන අර සතා මේ කියලා හිතට එන්නේ නැද්ද? කනේ වැදෙද්දිම හිතට නා විශේෂයෙන් දැනගන්නවා. ඒ කියන්නේ ඒ වචනේ ඇහෙද්දින් ඒක ඇත්තටම එකට වෙන්නේ. දැන් මේක බුදුරජාණන් වහන්සේ මේ කඩලා විස්තර කරාට අවබෝධයට පහසුව පිණිස ඒ ස්පර්ශය හට ගැනීමෙන් තමයි ඒ විඳීම් හඳුනා ගැනීම චේතනා පහළ වීම මේ සියල්ල සිද්ධ වෙන. කියන්නේ විඥානයේ යම් තැනක හට ගන්නවද? ඇහැ රූපය නිසා විඥානය හටගන්නේ. ওই විඥානය හටගත්තද ඔක්කොම හට අරගෙන ඉවරයි. අපි මේ කඩලා වෙන් කරලා කතා කරාට. ඉතින් ආන්ගේ වගේ මේ විඥානයේ බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි කියනවා විඥානය කියලා කියන්නේ. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. කොහොමද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ සහ අශ්‍රුතවත් පුතග්ජනයාගේ ස්වභාවය බුදුරන් වහන්සේ විස්තර කරනවා. ආර්යා අශ්‍රුතවත් පුතග්ජනයාගේ ස්වභාවය තමයි ආර්යාණං අදස්සාමි. ආර්ය ධම්මස්ස අකෝවිදෝ.
ආර්ය ධම්මස්ස අවිනීතෝ. ඒ කියන්නේ අරියාණං අදස්සාව කියන්නේ ආර්යයන් වහන්සේලාව දන්නේ නැහැ කියනවා. එතකොට ආර්ය ධම්මස්ස අකෝවිද මේ ආර්ය දර්ශනේ හික්මෙන්න දක්ෂ නැහැ කියනවා. ආර්ය ධම්මේ අවිනීතෝ. ඒ ආර්ය ධර්මයේ හික්මෙන්නෙත් නැහැ. එතකොට සත්පුරුෂාණං අදස්සාමි සත්පුරුෂය අසත්පුරුෂය හොයාගන්න බෑ. ඒකට දක්ෂ නැහැ. සත්පුරු ධම්මස් සත්පුරුෂ ධම්මස් අකෝවිදෝ. සත්පුරුෂ ධර්මයේ තේරුම් බේරුම් කරගන්න දක්ෂ නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නෙත් නැහැ. ඔක තමයි අසෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය ඊට හත්පසින්ම වෙනස්. ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා තමයි අරියාණං දස්සාවි. ආර්යයන් වහන්සේලා දකින්න යනවා. දන්නවා කවුද කියලා. ආර්ය ධම්මස්ස කෝවිද. මේ ආර්ය ධර්මයේ හික්මෙන්න නැත්නම් මේ පුරුදු කරන්න දක්ෂයි. ආර්ය ධම්මේ සුවිනීතෝ. මේ ආර්ය ධර්මයේ හික්මෙනවා. හික්මෙනවා කියන්නේ මොකද්ද? බණ අහනවා. සිල් රකින්නවා. ගුණධර්ම දිනු කරන්න මහන්සි ගන්නවා. ඒක සත්පුරුෂයන්ගේ ස්වභාවය. ඉතින් ඔන්න බුදුරන් වහන්සේ දේශනා කරන ඉන්නාංගයේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. ඒක නා නුවණින් විමසන කොහොමද? දැන් මේ රූප විසින් මාව කාදවනවා. අතීත කාලෙත් මේ රූප විසින් මාව කාදාලා තියෙන්නේ මේ විදිහටම තමයි. ඒ කොහොමද කියන්නේ වර්තමානයේ දැන් රූප විසින් මාව කාදමන විදිහටම. ඒ කියන්නේ අතීතයේ දැන් රූපේ මුල් කරගෙන නෙමෙයි මේ වෙච්ච හදිය ඔක්කොම උනේ. එතකොට වර්තමානයේ දැන් එයා හිතනවා අතීතයේ මේ රූපේ විසින් මාව කාදම්මා. කොහොමද මේ වර්තමානයේ වගේ ඊළඟට ඉතින් යම් හේකින් මං අනාගත රූපයක් සතුටෙන් පිළිගත්තොත් අනාගත කාලයේදී මේ රූපය විසින් මේ විදිහට මාව කාලා දමාවි. එතන අනාගතයේ යම් රූපයක් පතනවා නම් මේ විදිහට මට මෙහෙම ලස්සන රූපයක් නැත්තම් මේ විදිහේ රූපයක් ලැබේවා කියලා ඒ වර්තමානයේ තියෙන මේකම තමයි අනාගතයේත් යාට විඳින්න තියෙන්නේ. ඉතින් ඒ කොහොමද? ඒ කියන්නේ වර්තමානයේ දැන් රූපය විසින් මාව කාදමන විදිහටම තමයි අතීතයේත් මේ අනාගතයේත් ඔය විදිහට කාලා දමන්නේ. ආන්ගේ විදිහට ඔය ආකාරයෙන් නුවණින් විමස අතීතයට ගිය රූපේ පිළිබඳව අපේක්ෂා රහිත වෙනවා. මේ වර්තමානයේ යම් විදිහකටද මාගේ මේ රූපේ විසින් මාව කාලා දවන්නේ අතීතයේත් ඔය ටික තමයි උනේ කියන්නේ. ඊළඟට අනාගත රූපය ගැන හිතෙන් පිළිගන්නේ නැතුව ඉන්නවා. වර්තමාන රූපයේ කෙරෙහි කලකිරීම පිණිස නොවැල්ම පිණිස අල්ම නිරුද්ධ වීම පිණිස ධර්මයේ හැසිරෙන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ මෙතන කියන්නේ සතිපට්ඨානේ වඩනවා කියලා. දැන් බලන්න සමහර අය නැද්ද ගොඩාක් ලෙඩ වෙලා මේ මහා දුකක් විඳින එක කැන්සර් හැදිලා මේක එක තියනවනේ නේ ලෙඩ. එතකොට එහෙම ලෙඩක් හැදුනහම එයාට හිතෙන්නේ මොකද්ද? අනාගතේ මට මෙහෙම ලෙඩක් නම් හැදෙන්න එපා කියලා. අතීත ගැන ඉතින් දන්නේ නැහැ. මොකද්ද? අනාගත රූපේ යා හිතින් පිළි අරගෙන. කැත කෙනෙක් ඉන්නවා. කට්ටිය කියනවා යට කැතයි කියලා. එතකොට එයා පින් කරනවා ලස්සන රූපයක් මට ලැබේවා කියලා. මේ පින් වරද්දක් නැහැ ඒකේ. හැබැයි අවුලක් තියෙනයි මොකද? ඒ අනාගත රූපේ සතුටින් පිළි අරගෙන මේ මොහොතේ ජීවත් වෙනවා. අර මේ විඳින දුක අනාගතයේත් මේ රූපේ නිසා විඳින්න වෙනවා කියන අවබෝධය එයාගේ හිතේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආන්ගේ විදිහට අතීත වර්තමාන අනාගත විදිහට මේ රූපේ තියෙන දුක ගැන හිතලා රූපය ගැන කලකිරෙන්න කියන. ඒ රූපය ගැන කලකිරුණොත් තමයි අතහරින්න පුළුවන් වෙන්නේ. රූපය ගැන කලකිරෙන්න තියෙන්නේ කොහොමද? රූපය ගැන කොහොමද කලකිරෙන්නේ? එකපාරම මට මේක වැඩක් නැහැ කියලා එහෙම අතහරින්න පුළුවන්ද? එහෙම අතහරින්න
බෑ. කරන්න තියෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ රූපය ගැන ආස්වාදය අනුව බලනවා නම් ආන් ඒ කෙනාගේ රූපේට බැඳිලා යනවා කියනවා. ඒ කෙනාගේ තණ්හාව වැඩෙනවා කියනවා. මේ මොහොතේ රූපය ගැන ආස්වාදනීය විදිහට හිතනවා නම් එයාගේ හිතේ වැඩෙන්නේ මොකද්ද? තණ්හා. ඒක තමයි මේ මොකක් ලොකු ලෙඩක් හැදලා තියදී කායට මට මේ අනාගතේ නම් මේ වගේ ලෙඩක් හැදෙන්න එපා කියලා අනාගත රූපයක් පතනවා නම් එවැනි ලෙඩ රෝග නැති රූපයක් අන්න ඒ වෙලාවේ එයා රූපය ගැන ආස්වාදයෙන් හිතේ බැඳිලා ඉන්නේ. එතකොට මොකද්ද වෙන්නේ හිතේ? තණ්හා. එතකොට විඳීම ගැනත් එහෙම තමයි මට අනාගතේ මේ සැපසහගත විඳීම විඳින්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා හිතනවනම් ඒ ආස්වාදනීය විදිහට තමයි විඳීම ගැන බලන්නේ. එතකොට හිතේ වැඩෙන්නේ මොකද්ද? තණ්හා. ඊළඟට සංඥාව ගැන මේ සංඥා මට විඳින්න නැත්නම් අනාගතේ කොච්චර දෙයක්ද කියලා. එතකොට හිතේ වැඩෙන්නේ මොකද්ද? මේ සංඥා කියලා කිව්වට මේ භාවනා අරමුණු තියෙන සංඥා නෙමෙයි මෙතන කියන්නේ කාම සංඥා. එතකොට අන්න හිතේ වැඩෙන්නේ මොකද්ද? තණ්හා. දැන් මේ සිතුවිලි ඇතුව මට ඉන්න නැත්නම් කියලා පංච පාස්කන්ධය ගැන අපි වෙන් කරලා කතා කරාට ලස්සන රූපයක් ඇති වෙන්න නැත්නම් කියපුවාම මේ ඔක්කොම තියෙනවා එකේ. මිදී හඳුනා ගැනීම, චේතනා, විඥානේ ඒ ඔක්කොම සතුටින් පිළිගත්තා වෙනවා. එතකොට මොකද හිතේ වැඩෙන්නේ මොකද්ද එහෙනම්? ඒ වෙලාවට හිතේ තණ්හාව තමයි වැඩෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම නොවි වර්තමානයේ රූපේ කෙරෙහි කලකිරීම පිණිස, නොවැල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ධර්මයේ හැසිරෙන කෙනෙක් වෙන්න නම් එයා කරන්න ඕනේ රූපේ ආදීනව සිහි කරන්න. රූපේ ආදීනව සිහි කරද්දී තමයි රූපේ කෙරෙහි තියෙන ඇල්ම ටික ටික නැති වෙලා යන්නේ. ඒක තමන්ගේ රූපය ගැනත් තියෙන ඇල්ම නැති වෙලා යනවා. අනුන්ගේ රූපය ගැනත් තියෙන ඇල්ම කෙරෙහි තියෙන ඇල්ම නැති වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ සීල කියලා සූත්‍රයක් තියෙනවා. මේ කොට්ටිත මහ රහතන් වහන්සේ අහනවා සීලවතා උසෝ භික්ඛවේ භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තමයි සිල්වත් භික්ෂුවක් විසින් සිල්වත් භික්ෂුවක විතර නෙමෙයි කලක් පොදුවේ ඒක. කොයි විදිහේ ධර්මයක්ද නුවණින් විමසන්න ඕනි කියලා අහනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා සිල්වත් භික්ෂුවක් විසින් මේ විදිහට නුවණින් විමසන්න කියනවා. මේ රූපේ අනිච්චතෝ අනිත්‍ය වශයෙන්, දුක්ඛතෝ දුක් වශයෙන්, රෝගතෝ රෝගයක් වශයෙන්, ගණ්ඩතෝ ගඩුවක් වශයෙන්, ඊළඟට උලක් වශයෙන් සරවගෙඩි පිරිච්ච තුවාල දෙන්නේ ආන්ගේ තුවාලයක් වගේ හිතන්න කියනවා. ඒ රූපය ගැන ඒ විදිහට ඊළඟට අනත්තතෝ අපිට ඕන විදිහට පවත්වන්න බැරි දෙයක් විදිහට ඒ විදිහට හිතන්න කියනවා. ඊළඟට උලක් ඇවිල්ලා තිබ්බහම ඒ උල ඇඟේ අපේ කට්ටක් තියෙනවා කියනකො ඇඟේ. එතකොට ඒක නිකන් අනීමයි කියලා එහෙමද තියෙන්නේ ඒක. ඒක නිතර රිදුම් දෙනවා. මේ වගේ මේ කය ගැන හිතන්න කියලා. එතකොට අර මොනවාද හිතන්නේ දෙන්නේ? ආදීන. ඇයි කණ්ඩ දුන්න නැත්නම් ඒ දුකයි. වෙලාවට. කණ්ඩ වැඩිපුර දුන්නොත් ඒ දුකයි. විපාසය හැදුනොත් ඒ දුකයි. වැඩිපුර වතුර බිව්වොත් ඒ දුකයි. බෙහෙත් ඕවර්ඩෝස් වුණොත් ඒ දුකයි. වෙලා ගාන්න ගත්තේ නැත්නම් ඒ දුක. එතකොට මේකේ දුකම තමයි තියෙන්නේ මේ රූපේ. ඒතර අපිට හිතෙන්නේ මොකක්ද? එහෙම හිතෙන්නේ නෑ මීට වැඩිය හොඳ එකක් තිබ්බොත් හොඳයි කියලා තමයි හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරා මේ විදිහට රූපය ගැන හිතන්න කියලා. අපි තුවාලයකට ආස කරනවාද? තුවාලයක් අනේ මේක ඇඟේ තිබ්බනම් හොඳයි කියලා එහෙම හිතනවද අපි? එහෙම හිතන්නේ නෑ. ඒක සරව පිරිච්ච තුවාලයක් තියෙනවා. ඒකට අපි ආස කරනවද? ආස කරන්නේ නෑ. ඒක කට්ටක් ඇවිල්ලා තියෙනවා. රිදුම් දෙන ලොකු කට්ටක්. ආස කරනවද අපි ඒක ඇඟේ තියාගෙන අනේමයි මේ විඳීම කියලා. එහෙම හිතන්නේ නෑ අපිට. මේ වගේ රූපේ දිහා බලන්න කියලා. එතකොට මොකද වෙන්නේ? ඒ ආදීනව අනුව තමයි
බලන්නේ. එතකොට මේ රූපේ ගැන තියෙන ආසාව නැති වෙනවා. ටික ටික හැබැයි. මේක පාර නැති වෙන්නේ නාම විදිහට තමයි. ඉතින් රූපේ විතරක් නෙමෙයි එතකොට විඳීම ගැනත් ඒ විදිහට දකින්න කියනවා. ඇයි දුක් විඳින්දින් සැපයක් නෙමෙයි මේ හිතට තියෙන්නේ. සැප විඳීමත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා සැප විඳීම දුකක් විදිහට දකින්න කියනවා. දුක් විඳීම හුලක් විදිහට දකින්න කියනවා. දුක් සැප රහිත විඳීමට මුලා වෙන්න එපා කියනවා. දැන් අපිට වෙන්නේ මොකද්ද? සැප විඳීමක් තියෙද්දි අනේ මේක නිතර හිතේ තියෙනවා නම් හොඳයි කියලා හිතන. ඒකටත් ඇලිලා ඉන්නේ අපි තණ්හාවෙන්. දුක් විඳීම තියෙද්දි හිතනවා දුක් විඳ හිතනවා මේක නැත්තම් හොඳයි කියලා. හැබැයි නැත්තම් හොඳයි කියලා හිතුණට ඒකට ඇලිලා නෙමෙයි ඉන්නේ. ඒකනේ අපිට අතාරින්න බෑ. නැත්තම් හොඳයි කියලා හිතුණට හිතිච්ච ගමන් එහෙම නැති වෙන්නේ නැහැ. එහෙම නැති වෙන්නේ නැති ඇයි? ඒකට තණ්හාවෙන් බැඳිලා ඉන්නේ. ඒකටත් කැමති මේ හිත. ඒකයි මොකක් හරි ප්‍රශ්නයක් කියලා අඬන්නේ කෙනෙකුටනේ අඬන්න එපා කියවට එයා නවත්තනවා. අපිට එක්ක සාමියා වෙලා නැත්නම් බීරිඳ මැරලා ළමයෙකුට මොකක් කර හානියක් කළා. එක්ක සල්ලි නැති වෙලා, ජොබ් එක නැති වෙලා මොකක් හරි. ඒක දුකෙන් ඉන්න එක අනේ ඔබ මේ වැඩක් නැහැ අතල්ලා දාන්න දුකෙන් ඉන්න එපා කියවට එයාට අතාරින්න පුළුවන් නේ. ඒ මොකද? එයා දුක් විඳීමටත් ඇලෙන්නේ. ඒකෙත් තියෙන ආස්වාදයක්. ඒකයි ඇලෙන්නේ. බුදුරජාණන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා සැප විඳීම දුකක් විදිහට දැක්කොත් ඒකට දුකට කැමති නෑ අපි. ඒක අර මේ නෙගටිවිටි එක නෙමෙයි. ඔය අර මේ ලෝකේ කතා කරන ඒක නෙමෙයි. මේක මේ ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක්. නැත්තම් සැප විඳීම නැති වෙච්ච ගමන් ඊළඟට අපිට හිතෙන්නේ මොකද්ද? දුක හිතෙනවා. මේක අමුතුම ස්වභාවයක්. ප්‍රඥාවෙන්ම තේරුම් ගන්න ඕනේ. එතකොට සැප විඳීම දුකක් විදිහට දකින්න කියනවා. දුක් විඳීම හුලක් විදිහට දකින්න කියනවා. ඒ දුන් දෙන දුක් සැප රහිත උපේක්ෂා සහගත විඳීම වලට මුලා වෙන්න එපා කියන. ඒ කියන්නේ ඒක තියනවද හොයන්නත් බෑ නැතුවද හොයන්නත් බෑ. උපේක්ෂා සහගත විඳීම. ඒකට මුලා වෙන්න එපා කියනවා. ඒතර එහෙම වුණොත් තමයි මේ විඳීම් කෙරෙහි තියෙන ආසාව හිතෙන් නැති කරගන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේට තියෙන මේ ස්වභාවය. දැන් අපිනේ සැප විඳීමක් වුණා වනේ ෂෝක් කියලා උඩ පැන hina වෙනවා. ඒක නැති වුණාම ඊට පස්සේ දුක් වෙනවා. උපේක්ෂා සහගත විඳීමක් තිබ්බද කියලා හොයාගන්නත් බෑ අපිට. ඒ තරමටම සිහිය. ඉතින් ආන්ගේ විදිහට මේ විඳීම ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අතීත කාලයේදී මේ වේදනාව විසින් මාව කාලා දැම්මා. කොහොමද මේ වර්තමානයේ දැන් වේදනාවක් විසින් මාව කාලා දානවා. ඒ විදිහට තමයි අතීතේ මාව විනාශ කරලා කාලා දැම්මේ. ඉතින් යම් මේකින් මං අනාගත වේදනාවක් සතුටින් පිළිගත්තොත් අනාගත කාලයේදී මේ වේදනාව විසින් මාව මේ විදිහට තමයි කන්නේ. එතකොට මේ හැම එකක්ම නුවණින් සිහි කරන්න දෙන්නේ වර්තමානයේ තුල පිහිටලා. දැන් මෙතන කොහොමද කියන්නේ? මේ හැම එකෙම කියන්නේ අතීතයේ යම් දුකක් රූපේ නිසා දුක් විඳනද ඒක විඳින්නේ මේ විදිහටම තමයි කියන්නේ. ස්වરૂපය වෙනස් වෙන්න පුළුවන්. ඒ විඳීම ගැනත් කියන්නේ මේ විදිහට. දැන් වර්තමානයේ තුල ඒකනේ මේ වර්තමානයේ තුල ජීවත් වෙන්න. මේ දැන් ඉන්න ටිකේ සිහියෙන් ඉන්න කියලා බුදුරජාණන් දේශනා කරන්නේ ඒ නිසා. ඒ සිහියෙන් ඉන්න කියලා කියන්නේ මේ පංච උපාස්කන්ධෙන් තියෙන අල්ම දුරු කරමින් ඉන්න කියලා. ඉතින් ආන්ගේ විදිහට අනාගතේ යම් විදීමක් ගැන ආසාවක් ඇතිව ඉන්නවා නම් ඒ නැත්තම් අනාගතේ යම් විදීමක් මාව කාලා දානවද ඒත් කාලා දාන්නේ මේ වර්තමානයේ යම් මේ විදිනා වගේ තමයි කියනවා. ඒ නිසා දැන් තියෙන විදීම ගැන අතීතයට ගියපු විදීම ගැන අපේක්ෂා රහිතව ඉන්න කියනවා. අනාගත වේදනාව ගැන හිතෙන් පිළිගන්න එපා කියනවා. වර්තමාන වේදනාව කෙරෙහි කලකිරීම පිණිස නොවැල්ම පිණිස ඇල්ම නිරුද්ධ වීම පිණිස ධර්මයේ හැසිරෙන කෙනෙක් වෙන්න කියනවා.
එතකොට මෙතන මේ තනිකර සතිපට්ඨානෙ වැඩි වීම ගැන තමයි කියන්නේ. දැන් අපිට තියෙන ওই තුන නෙමෙයි. එක්ක අතීතයේ තිබ්බ විඳීමක් ගැන හොල්ලා ඉන්නවා. අනේ මට මේ විදිහට තිබ්බා දැන් නැහැ කියලා. එතකොට අනාගතේ නැත්තම් මේ විදිහට මම සැප විඳින්න දැන් මම මෙහෙම කරනවා කියලා ඒ විදිහට කටයුතු කරනවා. හැබැයි අපි මේ වැරදි වලට තේරුම් ගන්න හොඳ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අපි ජොබ් නොකළ යුතුයි. ඊළඟට අපි හිතමුකෝ ඉහළට යන්න අපි හරියාකාරව කටයුතු නොකළ එහෙම එකක් ගැන නෙමෙයි මේ මෙතන මේ විදර්ශනාව ගැන කියන්නේ. එතකොට දැන් බලන්නනේ අනේ පිණිසිටුතුමා දන් දුන්නා හැමදාම දන් දෙනවා. පින් රැස් කරගන්න. දැන් විශාක හැමදාම 500 රහතන් වහන්සේලා 509කට දන් දුන්නා. එතන අනලස්ස හොඳට ඒ එදිනදා ගෙදර දොර කටයුතු හොඳට කරා කියන විශාකා. ඒකේ කම්මැලි නැතුව කරේ ඒ හරි විදිහට ධර්මයේ ගියපු නිසා. මේ කම්මැලිකමේ ඉඳීමක් ගැන නෙමෙයි මෙතන කියන්නේ. මෙතන මේ පිරිසුදු විදර්ශනා ගැන කියන කතාවක් මිසක් එදිනදා කටයුතු පාලු කරගෙන එහෙම එකක් ගැන නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට සංඥාව ගැනත් මේ විදිහට අතීත අනාගත වර්තමාන විදිහට මේ විදිහට නුවණින් විමසන්න ඕනේ. කොහොමද? අතීත කාලේ මම මේ සංඥාව ඇතිව හිටියා කියලා එහෙම හිතන්න හොඳ නැහැ කියනවා. ඒ කියන්නේ අතීත කාලේ තිබ්බ සංඥා විසින් මම මේ විදිහට කාලා දැම්මේ කොහොමද වර්තමානයේ තියෙන සංඥාව. ඊළඟට අනාගතයේත් මට සංඥාවක් ලැබුණොත් ඒකත් මේ වර්තමාන විදිහටම තමයි මට මාව කාලා දාන්නේ. ඉතින් ආන් ඒ නිසා අතීතයේ තිබ්බ සංඥාවන් ගැන අනාගතේ හට ගන්න සංඥාවන් ගැන හිතේ ආසාවක් කරලා වර්තමානයේ දැන් තියෙන සංඥාව පිළිබඳ නොවැළමී යුක්ත වාසය කරන්න මහන්සි ගන්නවා කියලා. ඊළඟට හොඳ චේතනාව සංස්කාර ගැනත් මේ විදිහටමයි. කියන්නේ චේතනාව. ඊළඟට විඥානය ගැනත් ඒක නා මේ විදිහට කල්පනා කරනවා. ඉතින් ඒ විදිහට කල්පනා කරන කෙනෙක් වෙලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔබ මේ ගැන කුමක්ද හිතන්නේ කියලා අහනවා. රූපය කියන්නේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා. වික්ෂුන් වහන්සේලා දේශනා කරන ස්වාමීන් රූපේ අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම් ඒක දුක් දෙයක්ද සැප දෙයක්ද කියලා. වික්ෂුන් වහන්සේලා දේශනා කරනවා අනිත්‍ය නම් ඒක දුකට තමයි අයිති. ඊළඟට යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් ඒක වෙනස් වෙන ධර්මතාවයට අයිති නම් ඒක මගේ කියලා හරි මම වෙමි කියලා හරි නැත්නම් මේක මගේ ආත්මේ මට ඕනේ විදිහට පවත්වන්න ඕනේ කියලා එහෙම හිතන එක සුදුසුද කියලා අහනවා. ඒක වික්ෂුන් වහන්සේලා දේශනා කරන ස්වාමීන් ඒක සුදුසු නෑ කියන විදිහට මේ වේදනාව ගැන සංඥාව සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. ඒතරේ අනිත්‍ය වශයෙන් දැක්කොත් තමයි ඒක දුක් වශයෙන් දකින්නේ. මේ අනිත්‍ය ධර්මතාවය දැක්කේ නැත්නම් මේක දුකක් කියන එක යාට ප්‍රකට වෙන්නේ නැහැ. ඉතින් දුක් දෙයක් එක්ක අපි එකතුලා වාසය කරන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා ඒ අනිත්‍ය ස්වභාවයට අයිති දුක් ස්වභාවයට අයිති දේවල් මේවා මගේ මේවා මට ඕන විදිහට තියනවා නම් තමයි හොඳ කියලා ඒ හිතේ තියෙන මුලාව එයා නැති කරගන්නවා. මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වැඩිමත් එක්ක. මොකද මේ දේවල් අපිට නවත්තන්න පුළුවන් දේවල් මේ රූපේ වෙනස් වෙන එක.
ආධ්‍යාත්මික රූපයත් වෙනස් වෙනවා. බාහිර රූපත් වෙනස් වෙනවා. දැන් තමන්ගේ දරුවෝ ඒ නෑදෑ හිත මිත්‍රාදී නේ වෙනස් වෙලා මැරලා යන දැන් දවසක. ඒ වෙනස් වෙලා යනවා. ඒකට මේ තමන්ගේ කියන රූපයත් ඒ විදිහට වෙනස් වෙලා යනවා. ඉතින් ආන්ගේ අනිත්‍ය දකමින් වාසය කරද්දී ඒ පංච උපාදානස්කන්ධය තුළ තියෙන දුක් ස්වභාවය අවබෝධ කරගෙන අර හිතේ තියෙන මුලාව නැති කරගන්න මහන්සි ගන්නවා ධර්මයේ නුවණින් විමසලා. මොකද්ද හිතේ තියෙන මුලාව? තෝල් හැල්ලෙනවා නම් පේනවා. මොකක්ද හිතේ තියෙන මුලාව? ඔව් මේ රූපය, මේ විඳීම, මේ සංඥාවල්, මේ චේතනාව, මේ විඥානේ මම කියන ආන්ගේ මුලාව. නැත්තම් මේ දේවල් මගේ කියන ආන්ගේ මුලාව. මේ දේවල් මට ඕන විදිහට තියනවා නම් හොඳයි කියලා අර හිතේ මුල් බැසගත්තු මුලාවක් තියෙන. ආන්ගේ මුලාව තමයි නැති වෙන්නේ මේ පංච පාස්කන්ධය අනිත්‍ය වශයෙන් වඩද්දී. දුක් වශයෙන් වඩද්දී. එතකොට මේ දේවල් වෙනස් වෙලා යද්දී ඒ වෙනස් වෙන පංච උපාදානස්කන්ධයට අනුව මෙයාගේ හිත වෙනස් වෙන්නේ නෑ. නැත්නම් හිතට ශෝකේ දුක ගලන්නේ නෑ. අපිට වෙන්නේ මොකද්ද? ඔන්න පුතා අපි කියන දේ අහුවේ නැත්නම් අපිට අප්සෙට් යනවා. අපිට කියන්නේ දෙමාපියන්ට. දැන් දුව අපි කියන දේ අහුවේ නැත්නම් අපිට හිතට දුකයි. ඇයි අපි බලාපොරොත්තුවක් තියෙනවා මේ කට්ටිය අපි කියන දේ ඇසිය යුතුයි. ඒ මොකද්ද හිතේ වැඩ ගන්න? අර මමත්වය නැත්නම් මේ මගේ මේ ආත්ම සංඥාව තමයි හිතේ වැඩ කරන්නේ. ඒකයි අපිට හිතට දුකක් ඇති වෙන්නේ. ඔය ධර්මය හරියට අවබෝධ කරගත්ත කෙනෙකුට එහෙම ප්‍රශ්න නෑ. අර දැන් නන්ද මාතාව කියන්නේ නේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන ස්වාමීනි නන්ද මාතාව දන්නව නේද? වේලුකණ්ඨකී නන්ද මාතාව ගිහි අය ආදර්ශයට ගන්න කියලා ගිහි අයට ආදර්ශයට ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කවුද කිව්වේ? කියන්නේ ස්ත්‍රී පාර්ශවයට කුජුත්තරාත් නන්ද මාතාව. එතන භික්ෂුන් වහන්සේලාට මේ වෙන්න කිව්වා සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ. ඊළඟට භික්ෂුන් වහන්සේලාට කවුද? කවුද භික්ෂුන් වහන්සේලාට වෙන්නේ? ඒ වගේ වෙන්න කියලා කිව්වේ කවුද? කවුද මිනුම් දන්න මොකක්ද? භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් නම් වැත්තක දාමු භික්ෂුන් නෑ නේද? උපාසකවරුන්ට අනිත් නෑ අනේ පිළිකුවානේ කෝ කාලික නෑ උපාලි නේ. ගිහි උපාසක භික්ෂුන් වහන්සේලාට වෙන්න කිව්වා කේමා උප්පලවන්නා කියන රහත් තරින් වහන්සේලා. ගිහි උපාසකයන්ට වෙන්න කිව්වා හත්තාලෝක උග්ග සහ චිත්ත ග්‍රහපති වගේ. උපාසිකාවන්ට වෙන්න කිව්වා කවුද? විසාකා නෙවෙයි. වේලුකණ්ඨකී නන්ද මාතාවයි දැන් කිව්වනේ මම ඉස්සර නම් කුජුත් කරයි. නන්දෙක් කියලා විසාකලු. විසාකා හොඳ කෙනෙක් නේ. ඒක විසාකා සෝවාන් ශ්‍රාවකාව. වේලුකණ්ඨකී නන්ද මාතාව කුජුත්තරා කියන්නේ අනාගාමී උපාසිකාව. විසාකා තමයි බලන්නේ බුදුරජාණන් වහන්සේගේ තියෙන නොවල්ම දැන් සාමාන්‍ය කෙනෙක් නම් බලන්න අනේ බිනිසුදා සිටුතුමා තමයි 54 කෝටියක් වේදම් කරලා ජේතවනාරාමේ හැදුවේ. නිතර මහා දන්
පැවැත්ම. හිත යන්නේ කාටද? සාමාන්‍ය කෙලෙස් සහිත කෙනෙක් නම්. මෙයා තමයි අපිට වැඩිම දේ කරේ කියලා හිත යන්නේ නැද්ද? එහෙම තමයි හිත යන්නේ. බුදුරජාණන් වහන්සේ කවුද වැඩිපුර අගය කරේ? වෙන්න කියලා කිව්වේ. අනේ පිළිසුතුමා වගේ වෙන්න කියලා කිව්වේ නැහැ. කිව්වේ උපාසක උපාසිකාවන් කිව්වා මේ වේලුකණ්ඨකී නන්ද මාතාව සහ කුජුත්තරා වගේ වෙන්න. අනාගාමී අය නිසා ඒකට. මහලු කුසලෙ තිබ්බයි නෙමෙයි කට්ටිය. කුජුත්තරා කියලා කියන්නේ අර මේ මල් විකුණු මල් නෙමෙයි මේ සේවිකාවනේ නේ. එහෙම සසරේ පින් තිබ්බ කට්ටිය. ඊළඟට චිත්ත ග්‍රහපති හත්තාලවක උග්ග වගේ වෙන්න කිව්වා ගිහි උපාසකයිට. බලන්න එතනම බුදුරන් වහන්සේට පහදින්න පුළුවන් හොඳ කරුණක් ඒකනේ. සාමාන්‍ය කෙනෙක් නම් ඉතින් සල්ලි දුන්න වැඩිපුර කෙනානේ උඩ තියලා කතා කරන්නේ. එහෙම එකක් නැහැ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දවසක් ආවට පස්සේ දානෙට වැඩියට පස්සේ වික්ෂුන් වහන්සේලා 5 නමක් එක්ක කොහොමද දැනගත්තේ කියලා අහනවා අපි වඩනවා කියලා. දානෙ දෙනවා ඉතින්. ඒතර කියනවා මේ වෛශ්‍යනි දිවරාජයා තමයි මට මේ කතාව ඔබ වහන්සේලා වඩනවා කියලා කිව්වේ කියලා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන අප්පා හරි බලගතුයිනේ මේ වේලුකණ්ඨකී නන්ද මාතාව මේ දෙවරුත් එක්කත් කතා කරනවා හරි ආශ්චර්යයිනේ කියලා. එතකොට නන්ද මාතාව කියන ස්වාමීනි මොක විතරක් නෙමේ තව තියෙනවා කිව්වා මං ළඟ ආශ්චර්ය කරුණු. මොනවද කියලා අහනවා. එතකොට කිව්වා තමන්ගේ ස්වාමියා යකෙක් කියලා මරණයටපත් වෙලා යකෙක් කියලා යක්ෂා වේශයෙන් යකාගේ වේශයෙන් ඉස්සරහට එනවා කියනවා පේන්න. මගේ ඇඟේ මයිල් ගහක්වත් හෙලෙන්නේ නැහැ කියනවා. මේ අංශු මාත්‍රයක බයක් ඇති ගැනීමක් මට හටගන්නේ නැහැ කියන. වේලුකණ්ඨකී නන්ද මාතාවට. සාරිපුත්ත මහ රහතන් දේශනා කරන හරි ආශ්චර්යයි කියන. එතකොට කියන තවත් තියෙනවා කියන. මේ මගේ එකම පුතා මම ගොඩාක් ආදරය කරා කියනවා. හරි ආදරෙන් හිටිය කියන ඒ පුතා. හැබැයි කිසි වැරද්දක් නැතුව රාජතුමා බෙල්ල කපලා මැරුවා කියන. මං ඉස්සරහා. සාමාන්‍ය අම්මා කෙනෙකුට නම් ඉන්න පුළුවන් නේ. එච්චර ඕනේ නැහැ වෙන කෙනෙක්. ළමයාට බයිද්දකින් ඉන්න පුළුවන් කට වහගෙන. එහෙම කරන්න බෑ ස්වාමීනි. මගේ එක මයිල් ගහකට දැවුන්නේ නැහැ කියනවා. දැවුන්නේ නැහැ කියන්නේ ආදරේ නැතුව නෙමෙයි. ශෝකයක් හටගත්තේ නැහැ කියන හේතුව. ඒ වගේ දෙයක් තමයි මෙතන කියන්නේ. අම්මලිකමේ ඉන්න එකක් ගැන නෙමෙයි. ඒ තමන්ගේ එදිනදා වැඩ කටයුතු තිබ්බටත් වැඩිය හොඳට කරන ගමන් හිතන්න ඕනේ පිරිසුදු විදර්ශනාව ගැන තමයි මෙතන අර පංචපාස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එන්න ඊළඟට ආන්ගේ විදිහට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් දකිද්දී තමයි මේ පංච උපාදානස්කන්ධය ගැන තියෙන ඒ මම මගේ කියන ඒ මුලාව හිතෙන් අයින් වෙන්නේ. ඉතින් ඔය විදිහට පංච උපාදානස්කන්ධය ගැනම බුදුරජාණන් වහන්සේ අර අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් වඩන්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැන වර්තමානයේ මේ මොහොතේ අර විදිහට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් වඩලා ඒ ආත්ම සංඥාව දුරු කරද්දී ඒ විදිහට ප්‍රඥාවෙන් දකිද්දී මේ පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒකට තමයි කියනවා ඉවත් කරනවා කියලා කියන්නේ. ඉවත් කරනවා කියලා හරියට කියන්නේ ඒකට කියනවා. රැස් කරන්නේ නැහැ කියලා කියන්නේ ඒකට කියනවා. මේ සාමාන්‍ය අපිට මොකද වෙන්නේ? ඇහෙන් රූප දකිද්දී කනින් ශබ්ද අහද්දී මේ ආයතන ආයහර අපිට වෙන්නේ මොකද? ඉවත් කරන එකද? නෑ රැස් වෙන එක. ඒ මොකද? ආස්වාදනීය විදිහට ඒ දේවල් දකින්න යාම නිසා. හොඳ හෝ නරක. මේ නරක දේවල් දැකලා අපි ඒව අනුමෝදන් වෙන්නේ නැද්ද? ඊළඟට කවුරු හරි මොන කෙනෙක් නරක දෙයක් කරනවා කියමු. එතකොට ඒක නරකයි කියන්න දන්නවා.
කරන කෙනාට අපි සාප කරනවා. අනේ ඔයාලට හොඳක් නම් වෙන්න එපා කියලා. මොකද ඒත් සතුටෙන් පිළි අරගෙන එන්න ඕනේ ඒක නෙමෙයි. නරයට උනේ ඒකනේ. අර මේ අර කවුද රජිනට එතකොට ගහද්දී හිතුණා අරක. හිතෙන්න ඕනේ ඒක නෙමෙයි. ඉතින් සාමාන්‍ය කෙනෙකුට වෙන්නේ ඒවා ඉවත් කිරීම නෙමෙයි රැස් වෙන එක. හැබැයි මේ විදිහට දකිද්දී තමයි හරි විදිහට කර්ම ඉවත් වෙන්නේ රැස් වෙන්නේ නැත්තේ. ඊළඟට මේක තමයි කියනවා අත්තරිනවා කියලා කියන්නේ මෙන්න මේකට කියන. පංච පාස්කන්ධ ගැන ඔය විදිහට දකිද්දී බැඳෙන්නේ නැහැ කියලා කියන්නේ කියනවා. මේ විදිහට ඉද්දී ඊළඟට විසුරුවනවා කැටි කරන්නේ නැහැ කියලයි නිවනවා කියලයි කියන්නේ අවුලවන්නේ නැහැ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද ඉවත් කරන්නේ රැස් නොකර ඉන්නේ? රූපය ඉවත් කරනවා රැස් කරන්නේ නැහැ. වේදනාව ඉවත් කරනවා රැස් කරන්නේ නැහැ. සංඥා ඉවත් කරනවා රැස් කරන්නේ නැහැ. සංස්කාර ඉවත් කරනවා රැස් කරන්නේ නැහැ. විඥාන ඉවත් කරනවා රැස් කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට අර හැම එකටම මේ පංච උපාස්කන්ධය දැන් අපිට වෙන්නේ ඒක රැස් වෙන එකනේ කර්මානුකූලනේ. නැවත පංච උපාදානස්කන්ධයක් ලැබීම පිණිස කර්ම රැස් වෙනවා. ඒක ditta ධම්ම වේදනීය වෙන්න පුළුවන්. ඊළඟ ජීවිතේ වෙන්න පුළුවන්. වෙන ජීවිතයක වෙන්න පුළුවන්. අපිට තේරෙන්නේ ditta ධම්ම වේදනීය රැස් වෙලා විපාක දෙනවද කියන අපි දන්නේ නැහැ නේ හරියට. පේන්නේ නැහැ නේ කොයි විදිහට දෙන්නේ කියලා. දැන් අර කච්චාල මහරතන් වහන්සේ ගැන රාගයෙන් අර කෙනෙක් දැකලා පිටිපස්සටනේ එයාගේ රූපේ ගෑන් රූපයක් වෙන්නේ. මේ සිටුතුමා ditta ධම්ම වේදනීය විපාක දුන්නා. ඇහෙන් රූපයක් දැකලා චේතනාත්මක හිතුවා අප්පා හරි ලස්සනයි නේ. කියලා රාගයෙන් බැලුවා ඒ රහතන් වහන්සේ. ඈතට දැක්කේ ගෑනු කෙනෙක් වගේ දැක්කේ. එතකොට ඒ වෙලාවේ විපාක දුන්නා. බලන්නේ රැස්වෙච්ච දෙයින් අර අபிසංස්කරණය වුණා මේ පංච වාස්කන්ධේ ගෑනු රූපයක් බවට පත් වුණා. දරුවෝ 3 දෙනෙක් දොහෙද හදුවා කියන ඊට පස්සේ. දැන් තියෙන්නේ නේ. මේ කාලෙන් තියෙනවානේ. හෝමෝන් අරන් කරගන්නේ. ඒ වගේ. ඉතින් ওই විදිහට තමයි ඒ අත්හැරීම සිද්ධ කරන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් අන්තිමට දේශනා කරනවා ওই විදිහට සම්පූර්ණයෙන්ම මේ පංච උපාස්කන්ධය ගැන අල්ම නිරුද්ධ කරපු කෙනා බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි ඔය විදිහට විමුක්තියටපත් වූ සිතක් ඇති භික්ෂුවට සග්දෙවිඳු සහිත වූ බ්‍රහ්මයා සහිත වූ ප්‍රජාපති සහිත වූ දෙවරුන් ඈත තියාම වන්දනා කරනවා කියන්නේ. මේ විදිහට අත්තරපු කෙනාට කොහොමද ආජානීය පුරුෂයාණෙනි ඔබ වහන්සේට নমස්කාර වේවා. උතුම් පුරුෂයාණෙනි ඔබ වහන්සේට নমස්කාර වේවා. යමක් ඇසුරු කරගෙන ඔබ වහන්සේ ධානය වඩද්දී ඒ අරමුණ මොකක්ද කියලා අපි දන්නේ නැහැ කියන අපිට හොයන්න බෑ කියන. දෙවරු අපි හිතන හැම දෙයක්ම දන්නවා. හැබැයි රහතන් වහන්සේලා ගන්න අරමුණ භාවනාවට ගන්න අරමුණ ඒ කට්ටියට දකින්න බෑ කියන ඒ තරම් සියුම් හිත වඩපු නිසා. ඒ නිසා මේ විදිහට තමයි නිකලස්සෝ හිතක් කරා කෙනෙකුට යන්න තියෙන්නේ. ඒ නිසා ඒකට මේ දේශනා අහලා හිත පහදවාගෙන ටික ටික නුවණ දියුණු කරද්දී සිහිය දියුණු කරද්දී ඒ කෙනාට මේ දේවල් ඉතින් පොඩ නමුත් දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා අද මේ ඉගෙනගත්ත දහම් කරුණු අප සියලු දෙනාටම සුවසේ මේ සීලාදී ගුණ ධර්ම දියුණු කරගෙන ඒ වගේම මේ පංච උපාදානස්කන්ධය මේ කජ්ජනීය සූත්‍රයේ දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට නුවණින් දැකලා සුවසේ ධර්ම අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු